හෙලෝ කොහොමද ඔයාලට ඔයාලා හැමෝම හොඳින් නේද? Easy Cooking YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ පිපිඤ්ඤා කිරට. ඉතින් අපි බලමු කොහොමද කරගන්නේ කියලා. මුලින්ම මේ විදිහට සාමාන්‍ය සයිස් පිපිඤ්ඤා ගෙඩියක් අරගෙන ඒක දෙපැත්ත කපලා තිත්ත අයින් කරගන්න ඕන. දැන් පිපිඤ්ඤා ගෙඩිය සුද්ධ කරගෙන පොඩියට කෑලි කපා ගන්න ඕන. මේ පිපිඤ්ඤා ගෙඩිය ටිකක් මෝරලයි තියෙන්නේ. ඒ නිසා ඇට ඉවත් කරගෙන තමයි කෑලි වලට කපා ගන්නෙ. දැන් මේකට ඕන වෙනවා රම්පේ කරපිංචා, අම්මිරිස් කරල් 3-4ක්, පොඩි බීලුණු ගෙඩි භාගයක් විතර. ඉතින් මේ ටික ඔක්කොම පිපිඤ්ඤා කපාගත්ත ඇතිරියට එකතු කර ගන්නවා. දැන් මේ එකතු කරගන්නේ කහ තේ හැඳි කාලයි අමු 3-5 තේ හැඳි භාගයකට චුට්ටක් අඩුවෙන් ඊට පස්සේ මේ බෙදපු උළුහල් ස්වල්පයක්. දැන් රස අනුව ලුණු දාගෙන මේ ටික හොඳට මිශ්‍ර කර ගන්න ඕන. දැන් මේ මිශ්‍රණයට දිය කිරි කප් කාලයකටත් වඩා අඩුවෙන් වගේ දාගන්නවා. ඊට පස්සේ මේක හොඳට මිශ්‍ර කරලා ලිපේ තියාගන්නවා. මේ විදිහට මූඩියකින් වහලා තමයි ලිපේ තියාගන්න ඕනේ. මුලින්ම ඇතිලිය රත් වෙන්නත් ගින්දර ඕන නිසා මම ගෑස් ලිපේ ගින්දර මේ ගානට වැඩි කරගන්නවා. ඔන්න ඉතින් විනාඩියක් දෙකක් විතර ගියාට පස්සේ මේ විදිහට මූඩිය ඇරලා හොඳට මිශ්‍රණය මිශ්‍ර කරගෙන ලිපේ ගින්දර චුට්ටක් අඩු කරගන්නවා. දැන් මේ විදිහට ගින්දර ටිකක් අඩු කරලා ආපහු මූඩියෙන් වහලා විනාඩි 4ක් විතර හදා ගන්න ඕන. විනාඩි 4ක් විතර ගියාට පස්සේ ආපහු පිපිඤ්ඤා එක ඇරලා බැලුවා. හොඳට මේ විදිහට හැඳි ගාලා පිපිඤ්ඤා චුට්ටක් අරන් බලනවා තැඹිලාද කියලා. පිපිඤ්ඤා තව චුට්ටක් තැඹුණා නම් හොඳයි වගේ. ඒක නිසා මේ විදිහටම ලිපේ තියලා මූඩියෙන් වහගන්න. දැන් තවත් විනාඩි 2ක් විතර ගියා. දැන් බලමු පිපිඤ්ඤා කොහොමද කියලා. දැන් නම් පිපිඤ්ඤා තැඹිලා වගේ හොඳට. ඉතින් දැන් මේ වෙලාවේ මිටි පොල් කිරි කප් කාලක් විතර එකතු කරගන්න ඕන. පිපිඤ්ඤා එකේ ලුණු බලලා ලුණු මදි නම් ලුණු ටිකක් එහෙම එකතු කරගන්න පුළුවන්. දැන් මම ගෑස් ලිපේ ගෑස් එක වැඩි කරගන්නවා. වැඩි කළා තවත් විනාඩියක් විතර ලිපේ තියාගන්නවා. ඔන්න දැන් අපේ පිපිඤ්ඤා එක ගානට හැදිලා තියෙන්නේ. ඉතින් මෙහෙම පිපිඤ්ඤා කරි එකක් හදාගත්තම හරිම රසයි. ඔයාලත් මේ විදිහට වෙනසකට වගේ හදලා රස බලන්නකෝ. ඔන්න ඉතින් රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකන් මම සමුගන්න. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. Thank you so much.